කිලෝමීටර් එකයි තියෙන්නේ පාර්ක් එකට. එතකොට මේ වෙනකොට 30 kilometers already completed. ඔඩ ආති දැන් නම් මොකද එක දිගට කඳු සෙට් එකක් ගන්න ඉන්නේ. ඉතින් දැනට හිතුවා මේ ටික තමයි කෙලවෙන්නේ කියලා. මොකද දැන් දැනට හම්බත් වෙන්නේ. ඊපස්සේ මේක අමාරු කියන්නේ ට්‍රක් එක 60% ඕකේ ෆ්ලැට් නිකන් යන්න තියෙන්නේ මේ වගේ ට්‍රක් එක වාහනයකට යන්න පුළුවන් ගන්න හදලා තිබ්බා 35 වගේ medium to hard කේක විදියට උඩ බලලා යන්න තිබ්බා අන්තිම 5% යන මම එක්ස්ට්‍රීම් කියලා. මොකද ට්‍රැක් එක තමයි තිබ්බා. ට්‍රැක් එක හොයාගන්නත් නෑ. වතුර පාරවල් ගල් පතර උඩින් යන්න තිබ්බේ. මොකද අන්තිම සදන් ටිප් එකට යනකොට ට්‍රැක් එක ගෙස් කරන්න තියෙන්නේ. මොකද ඒක යන පාරවල් හිතාගෙන යන්න තියෙන පැත්ත මොකද මේ කොහොමද සකුණු කළාත් නෑ. ජැකට් එක දාගෙන යනවා. මම දන්නේ කිලෝමීටර් දැන් ආපහු එනකොට 15න් 12 මාර එක දිගටම වැස්සා. පට්ටම කෝල් වෙලා ඉන්න වටේටම කියන්නේ රැංගිලි ෆිෂන් ගන්නට කෝල් එකක් ආයි. ඉතින් මම ජැකට් එක දාගෙන ඉන්නවා. මොකද මගේ බිල්ඩ් අප් වෙන හීට් එක ගිරන්න දෙන්න. මෙහෙම දාලා දැන් ස්පොයිලර්. තරහත් නෝ. මොකද ඒක කන්ඩිෂන්ස් තියෙන ට්‍රක් එකක් තියෙන්නේ. ස්පොයිලර් පද්ධතිය ගොඩක් තිබ්බා. මට අගුරු ඊට පස්සේ නාද අසිවනාන්තර වගේ වයිබ් එකක් තිබ්බ. ඊට පස්සේ අන්තිම කෝස් ලයින් එක මුහුද දාගෙන happy not bad. මේවා කිව්වට මම කියන්නේ පටන් ගන්න ටික තිබ්බ උලක් කිලෝමීටර් දෙකක් තුනක් පානකම් පොඩ්ඩක් struggle. පස්සේ ඊයෙන් පස්සේ නියර ස්ටැමිනා බාහිර අන්න ඔක්කොම ආගේ මේ නැකන් ආව යනකොට දැන් දෙක නැවතුණා. අන්තිමට සවුත් පොයින්ට් එකේ හිටියා විනාඩි 40ක් විතර එතන ගල් වලට පැන එනකොට එක දිගට ඇද්දා. නවතින තිබුණේ සේත බර්ගර් තිබ්බේ. දැන් නම් ලස්සන විදිහට ඉතින් අදිනවා දැන් තමයි 800ක් වගේ ඇත්තේ. දවසක් උලා එන්න ඒ හයික් එක කරන්න. මේක හයික්ස් ගොඩක් තියෙනවා. මට හම්බුණා මිනිස්සු දෙන්නෙක්. ඒක අසක හංගගේ කිරියා වරගේ ලයිට් හවුස් කැම්පින් එකක් කරන්න. ඒ ලයිට් හවුස් එක පැත්තට තව උදේ මාත් ඒක කෙනෙක් ආවා. ඒක මඩාරිය හම්තුනා. මොකද එතන තියෙන මට කැම්ප් සයිට් එක නම් මතක නෑ. සයිට් එක හම්තුනක් දාලා දින්නේ. ඒ සයිට් එකෙන් ඉතින් සවුත් පොයින්ට් එකත් එක්ක තව වගේ හයික්ස් 4ක් විතර වටේට තියෙනවා. එයා දවස් දෙකක් නයිට් ඉන්නවා කිව්වා මේ. එයා තාත කැම්ප් කරා. මම තමයි ඉස්සාවගේ එක දවසින් යනවා කියලා. total 31.8 kilometers. සවුත් පොයින්ට් එකට රිටර්න් එන්න කාර් පාක් එකට. අවුලක් නැහැ. දැන්ට අවුලක් නැහැ. මට ගිහලා වාහනේ පැඩල් පාක ගන්න බැරිද දන්නේ නැහැ. මහන්සි දිනවා. එනවා යනවා. දැන් මේ කඳු සීන් එකේ ඉන්න නැත්තම් අර ගිහලා හොඳ view එකක් දැක්කම කොහමද? ලගේ කාර් පාක් කරලා නැල සෙට්.